ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ නීතියේ තියෙන හරිම රසවත් ඒ වගේම ටිකක් සංකීර්ණයි කියලා හිතෙන ඒත් අපේ ජීවිතවලටත් ගොඩක් වැදගත් වෙන්න පුළුවන් දෙයක් ගැන. ඒ තමයි භාරා හෙවත් ට්‍රස්ට්ස්. හිතන්නකෝ මේක හරියට තමන්ගේ දේපල අනාගතයේදී පාවිච්චි වෙන්න ඕන විදියට නියම කරන රහස් උපදෙස් මාලාවක් වගේ දෙයක්. හොඳයි අපි මෙහෙම ප්‍රශ්නයකින් පටන් ගමුද. හිතන්න කෙනෙක්ට ඕන තමන්ගේ දේපලක් වෙන කෙනෙක්ට දෙන්න. හැබැයි නිකම්ම දෙන්න නෙවෙයි ඒ දේපල පාවිච්චි කරන්න ඕන තවත් කෙනෙකුගේ හොඳට. එහෙම දෙයක් කරන්න පුළුවන්ද? තමන් අයින් වුණාට පස්සෙත් ඒක පාලනය කරන්න ක්‍රමයක් තියනවද? අන්න ඒකට තමයි නීතියේ උත්තරයක් තියෙන්නේ. ඒ තමයි භාරයක්. ඔන්න ඔය ක්‍රමයට තමයි අපි ප්‍රකාශිත භාරයක්. එහෙම නැත්නම් එක්ස්ප්‍රෙස්ඩ් ට්‍රස්ට් කියලා කියන්නේ. සරලවම කිව්වොත් මේක නීතිමය සම්බන්ධතාවයක්. මේ කතාවේ ප්‍රධාන චරිත තුනක් ඉන්නවා. දේපල අයිතිකාරයා, ඒ කියන්නේ සෙට්ලර්, තමන්ගේ දේපලක් විශ්වාසවන්ත කෙනෙක්ට, ට්‍රස්ටිට පවරනවා. හැබැයි කොන්දේසියක් පිට. ඊ දේපල තියාගන්න ඕන බෙනිෆිෂරියා, ඒ කියන්නේ අර්ථලාභියා කියන තුන්වෙනි කෙනාගේ ප්‍රයෝජනෙට. අපි මේ චරිත තුන ගැන තව ඉස්සරහට විස්තරෙන් කතා කරමු. හරි. එහෙනම් බලමු මේකේ ඇතුළටම ගිහින් අද අපි කතා කරන්න යන දේවල් ටික තමයි මේ. මුලින්ම භාරයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ ඒකේ ඉන්න ප්‍රධාන චරිත කවුද? ඊළඟට භාරයක් වළංගු වෙන්න ඕන නීතිමය පරීක්ෂණය මොකක්ද? ඊට පස්සේ තියෙන අනිත් නීති රීති සහ අන්තිමටම ලියලා නැති පොරොන්දුවක් වුණත් භාරයක් වෙන්න පුළුවන්ද කියන එක ගැනත් බලමු. හොඳයි. අපේ පළවෙනි මාතෘකාව භාරයක් කියන්නේ ඇත්තටම මොකක්ද? අපි මේක සරලව තේරුම් ගන්න මෙහෙම හිතමු. භාරයක් කියන්නේ හරියට ආරක්ෂිත උපදෙස් පෙට්ටියක් වගේ. ඉතින් භාරයක් කියන්නේ ඇත්තටම නීතිමය මෙවලමක්. අර අපි කිව්ව උපදේශ පෙට්ටිය මතකයිනේ? හිතන්නකෝ ඒ පෙට්ටියේ නීතියානුකූල අයිතිය. ඒ කියන්නේ ඒක අයිති කාටද කියන එක කෙනෙක්ට දෙනවා. හැබැයි ඒ පෙට්ටිය ඇතුලේ තියෙන වටිනා දේවල් වලින් ප්‍රයෝජන ගන්න අයිතිය තවත් කෙනෙක්ට දෙනවා. අන්න ඒ විදියට නීතිමය අයිතියයි ප්‍රතිලාභ ලබන අයිතියයි දෙකකට වෙන් කරන එක තමයි භාරයකින් ඇත්තටම සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් මේ භාරයක් කියන කතාවේ ඉන්න ප්‍රධාන චරිත කවුද කියලා බලමුද? හැම භාරයකම අනිවාර්යයෙන්ම ඉන්න ඕන පාර්ශ්ව තුනක් තියෙනවා. මෙන්න මේ තුන් දෙනා තමයි පළවෙනියා සෙට්ලර්. එහෙමත් නැත්නම් භාරකාතෘ. මෙයා තමයි භාරය පටන් ගන්නෙ. දීපල දෙන්නෙත් මෙයා. දෙවෙනියා ට්‍රස්ටි. එහෙමත් නැත්නම් භාරකරු. මෙයා තමයි අර දීපල භාරගෙන සෙට්ලර්ගේ උපදෙස් වලට අනුව ඒක කළමනාකරණය කරන්නේ. හරියට ආරක්ෂකෙක් වගේ. තුන්වෙනියා බෙනිෆිෂරි. එහෙමත් නැත්නම් අර්ථලාභියා. මෙයා තමයි මේ භාරයෙන් ඇත්තටම ප්‍රයෝජන ලබන කෙනා. මේ තුන් දෙනා අතර සම්බන්ධය තමයි භාරයක පදනම. හොඳයි. දැන් තමයි අපි මේකේ වැදගත්ම නීතිමය කොටසට යන්නේ. භාරයක් නිකන්ම හැලෙන්නේ නැහැ. ඒක නීතියෙන් වළංගු වෙන්න නම් පරීක්ෂණයකින් සමත් වෙන්න ඕනේ. මේකට කියන්නේ ත්‍රිවිධ නිශ්චිතතා පරීක්ෂණය කියලා. හිතන්න මේක හරියට ගොඩනැගිල්ලක ශක්තිමත් කුළුණු තුනක් වගේ. එකක් හරි නැත්නම් මුළු බාරේම කඩාගෙන වැටෙනවා. මෙන්න මේ තමයි ඒ කුළුණු තුන. 1. චේතනාවේ නිශ්චිතතාවය. 2. බාර දෙන දේපලේ නිශ්චිතතාවය. 3. අර්ථලාභීන්ගේ, ඒ කියන්නේ ප්‍රයෝජන ලබන අයගේ නිශ්චිතතාවය. හරි. අපි දැන් මේ එකින් එක අරගෙන බලමු. අපේ පළවෙනි කුළුණ චේතනාවේ නිශ්චිතතාවය. මේකෙන් කියන්නේ භාරය හදන කෙනා, ඒ කියන්නේ සෙට්ලර් පැහැදිලිවම කිසිම සැකයක් නැතුව නීතියෙන් බැඳෙන භාරයක් ඇති කරන්න ඕන කියන අදහස ප්‍රකාශ කරන්න ඕන. නිකන් මෙහෙම වුණොත් හොඳයි කියලා බලාපොරොත්තුවක් කියන එක මදි. ඒක අනක් වෙන්න ඕන. මෙන්න බලන්න වචන කොච්චර වැදගත්ද කියලා. එක පැත්තකින් තියෙන දුර්වල වචන. මගේ ඒකාන්ත ඉල්ලීම තමයි මට සම්පූර්ණ විශ්වාසයි එයා එහෙම කරයි කියලා. මම බලාපොරොත්තු වෙනවා මේ වගේ වචන වලින් නීතිමය භාරයක් හැදෙන්නේ නැහැ. ඒවට කියන්නේ precatory words. ඒ කියන්නේ නිකන්ම ඉල්ලීම්. අනෙක් පැත්තේ බලන්න මම මගේ භාරකරුට නියම කරනවා මෙම දේපල භාරයක් ලෙස පැවැත්විය යුතුයි වගේ වචන කොච්චර පැහැදිලිද? අන්න ඒ වගේ ශක්තිමත් අනදෙල වචන තමයි ඕනේ. හරි. අපේ දෙවෙනි කුළුණ බාර දේපලයේ නිශ්චිතතාවය. ඒ කියන්නේ බාරයට පවරන දේපල මොකක්ද කියලා කිසිම සැකයක් නැතුව හඳුනා ගන්න පුරම් වෙන්න ඕන. අර අපේ උපදේශ පෙට්ටියට දාන්නේ මොනවද කියලා හරියටම කියන්න ඕන. මගේ වත්කම් වලින් කොටසක් කියලා කිව්වොත් ඒක මදි. මොන කොටසද කොච්චරද? ඒක පැහැදිලි නැත්නම් බාරකරු කොහොමද ඒක කළමනාකරණය කරන්නේ? අධිකරණයටත් ඒක බලාත්මක කරන්න බෑ. මෙතනත් උදාහරණ වලින්ම තේරුම් ගමු. මගේ වතු පිටි වලින් වැඩි කොටස කිව්වොත් ඒක වළංගු නෑ. මොකද වැඩි කොටස කියන එකේ පැහැදිලි මිනුමක් නෑ. සාධාරණ ආදායමක් කියන එකත් එහෙමයි. ඒත් ප්‍රධාන පාරේ අංක 123 දරන මගේ නිවස කිව්වොත් ඒක හරිම නිශ්චිතයි. එහෙම නැත්නම්
මගේ බැංකු ගිණුම් අංක 456689 ඇති මුදල් කිව්වොත් ඒකත් පැහැදිලි. අන්න එහෙමයි වෙන්න ඕන. අපේ අවසාන සහ තුන්වෙනි කුළුණ අර්ථලාභීන්ගේ නිශ්චිතතාවය. ඒ කියන්නේ මේ පාරෙන් ප්‍රයෝජන ලබන්නේ කවුද? එහෙමත් නැත්නම් කවුරුද කියලා හරියටම නිශ්චිතවම හඳුනා ගන්න පුරුවන් වෙන්න ඕන. පාරකරු දැනගන්න එපයි මේකේ වාසිය දෙන්න ඕන කාටද කියලා. බලන්න මේ උදාහරණ දිහා. මගේ පරණ යාළුවන්ට කියලා බාහිරයක් හදන්න බෑ. පරණ යාළුවෝ කියන්නේ කවුද? ඒ ලයිස්තුවක් තියනවද? නෑනේ. ඒක අවිනිශ්චිතයි. පවුලේ වඩාත්ම සුදුසු අයට කියන එකත් එහෙමයි. කවුද ඒක තීරණය කරන්නේ? ඒත් මගේ දරුවන් වන ඇලිස් සහ බොබ් කිව්වොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම පැහැදිලි. කොළඹ විශ්වවිද්‍යාලයේ 2026 වසරේ උපාධිධාරීන්ට කිව්වොත් ඒ ලයිස්තුව හොයාගන්න පුරුවන්. ඒ නිසා ඒකත් වළංගුයි. හොඳයි. අර කුණු තුන හරි ගියා කියලා විතරක් මදි. භාරයක් වළංගු වෙන්න තව නීතිමය කරුණු කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕන. අපි බලමු ඒ මොනවද කියලා. මෙන්න ප්‍රධාන කරුණු ටික. 1. භාරය අරමුණ නීත්‍යානුකූල වෙන්නම ඕන. නීති විරෝධී දෙයකට භාරයක් හදන්න බෑ. 2. සදාකාලිකත්වයට එරෙහි රීතිය උල්ලංඝනය කරන්න බෑ. ඒ කියන්නේ භාරයක් අනන්ත කාලයක් පවතින්න බෑ. අපි ඒ ගැන තව ටිකකින් කතා කරමු. 3. සමහර භාර විශේෂයෙන්ම ඉඩම් සම්බන්ධ ඒවා નિયમિત විධිමත් ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්න ඕන. ඒ කියන්නේ ලිඛිතවම තියෙන්න ඕන. හැබැයි මෙතන පොඩි රසවත් දෙයක් තියෙනවා. හිතන්නකෝ භාරයකේ අරමුණු දෙකක් තියෙනවා. එකක් නීතියානුකූලයි අනික නීති විරෝධීයි. එතකොට මොකන්ද වෙන්නේ? නීතිය කියන්නේ ඒ අරමුණු දෙක වෙන් කරන්න පුළුවන් නම් නීතියානුකූල කොටස බේර ගන්න පුළුවන් කියලා නීති විරෝධී කොටස විතරක් අහෝසි වෙනවා. උදාහරණයක් විදිහට පෙරපාසලක් පවත්වාගෙන යන්නයි ඒ එකම නීති විරෝධී ව්‍යාපාරයක් කරන්නයි භාරයක් හැදුවොත් පෙරපාසලට අදාළ කොටස වළංගු වෙන්න පුළුවන්. අපි කලින් කිව්වනේ සදාටම බෑ කියලා රීතියක් තියෙනවා කියලා. ඒකට තමයි කියන්නේ rule against perpetuities කියලා. මේකෙන් කියන්නේ දීපලක් සදාකාලිකවම භාරයක් ඇතුලේ හිර කරලා තියන්න බෑ කියන එක. ඒකට කාල සීමාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ සීමාව තමයි භාරය හදන වෙලාවේ ජීවත්ව ඉන්න කෙනෙකුගේ ජීවිත කාලය සහ ඊට පස්සේ තවත් අවුරුදු 21ක්. ඊට පස්සේ ඒ දීපල නිදහස් වෙන්න ඕන. නීතිය කැමති නෑ දීපල પરම්පරා ගාණක් තිස්සේ පාලනය කරනවට. හරි. අපි දැන් එනවා මේ කතාවේ හරිම සිත් ගන්නාසුළු කොටසකට. අපි කිව්වා ඉඩම් ගැන බාර ලිඛිතව තියෙන්න ඕන කියලා. ඒත් හැම වෙලේම එහෙමද? ලිඛිත පොරොන්දුවක් නැතුව කටවචනෙන් ඇතිවුණ භාරයක් ගැන නීති මොකද කියන්නේ? විශේෂයෙන්ම කවුරු හරි වංචාවක් කරන්න හැදුවොත්. මේක තේරුම් ගන්න හොඳම දේ තමයි වල්ලියම්ම අච්චි එදිරිව අබ්දුල් මජීද් කියන නඩුවේ කතාව. බලන්න මේ සිද්ධාමය. පියවර 1. ණයකාරයෙක් අනිත් ණය හිමියෙන්ගෙන් බේරෙන්න තමන්ගේ දේපලක් ණය හිමියෙක්ට විධිමත් ඔප්පුවකින් පවරනවා. පියවර 2. හැබැයි ඒත් එක්කම වාචික පොරොන්දුවක් වෙනවා ණය ගෙවලා ඉවර වුණාම ඉතිරි දේපල ආපහු දෙන්නම් කියලා. පියවර 3. කාලයක් ගිහින් ණය ඔක්කොම ගෙවලා ඉවර කරනවා. දැන් වෙන්න ඕනේ දේපල ආපහු දෙන එකනේ. ඒත් නෑ. පියවර 4. අර ණය හිමියාගේ උරුමකාරයා ඔප්පුව පෙන්නලා කියනවා මේක අපිට අයිති ආපහු දෙන්න බෑ කියලා. මෙතනදී තමයි අධිකරණයේ මේ ඊටම වැදගත් මූලධර්මය ගෙන්නේ. වංචාවක් වළක්වන්න හදපු නීතියක් වංචාවක් කරන්නම පාවිච්චි කරන්න යුක්තිය ඉඩ දෙන්නේ නැහැ. හරිම බලගතු කතාවක් නේද? ඒ කියන්නේ කෙනෙක් නීතියේ තියෙන විධිමත් භාවය, ඒ කියන්නේ ඔප්පුවක් වගේ දෙයක් පලිහක් කරගෙන වංචාවක් කරන්න හදනව නම් අධිකරණයකට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙලාවට අර වාචික පොරොන්දු ඔප්පු කරන්න ඉඩ දෙනවා. සාධාරණත්වය තමයි ඉහිලින්ම තියෙන්නේ. ඉතින් එහෙම වාචික භාරයක් තිබුණා කියලා ඔප්පු කරන්නේ කොහොමද? අධිකරණයේ බලන කරුණු කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට දීපල පැවරුවට පස්සෙත් මුල් අයිතිකාරයා ඒකේ පදිංචි වෙලා ඉන්නවද? එයා ඒක පාවිච්චි කරනවද? අලුත් අයිතිකාරයා ඒ දීපලට සරිලන මුදලම් ගෙව්වද? නැත්නම් නිකන්ද ගත්තේ? මේ පැවරීම සිද්ධ වුණේ නිශ්චිත తాවකාලික අරමුණකටද කියලා ඔප්පු කරන්න පුළුවන්ද? මේ වගේ දේවල් වලින් තමයි ඇත්ත කතාව මොකක්ද කියලා අධිකරණය හොයාගන්නේ. ඉතින් මේ හැමදේම දිහා බැලුවම අපේ හිතේ ප්‍රශ්නයක් ඉතුරු වෙනව නේද? එක පැත්තකින් නීතිය කියනවා හැමදේම පැහැදිලිද නිශ්චිතව ලිඛිතව තියෙන්න ඕනේ කියලා. ඒත් අනික් පැත්තෙන් සාධාරණත්වයේ වෙනුවෙන් ඒ ලිඛිත ලේඛන පවා වාචික පොරොන්දුවකින් අභියෝගයට ලක් කරන්න පුළුවන්. එහෙමනම් නීතියේ ඇත්තම නිශ්චිතභාවය තියෙන්නේ කොතනද? ඒක නීති පොතේද? එහෙම නැත්නම් යුක්තියේ ඉදු කිරීමේද?